අද නම් හොදට නින්ද ගියා. පුතා හොරු පැනලා නේද යකෝ? කුයි යහූ යෝ බුදු අම්මෝ. පුතා වැටුණා නේද මේකව? මේ අපි හොරු නෙමේ බං, උඹගේ යාළුවෝ. උඹලා නෙමේ මිනිස්සෙක් නිදාගෙන ඉද්දි ඔහම කණ්ඩ වගේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවද යකෝ? උඹනේ මේ නිකන් ගැරඩියෙට්ට පොල්ලෙන් ගහලා වගේ නලියන්න ගත්තේ. මොනා වුණත් උඹලා කරපු වැඩේ නම් කැතයි ඈ. උඹලට තිබ්බනේ මට කතා කරලා එන්න. හරි දැන් අඩන්න නැතුව වරෙන් ක්වික්මන්ට මූණකට හොදගෙන. දැන් මොකද උඹලා එකපාරම මාව හොයාගෙන ආවේ? උඹට දැන් තේරෙන්නෙම නැද්ද? මූණ හොදගෙන වරෙන්කු ඉස්සරහට ඒ ඔක්කොම කියන්න. හිටපන් ඉතින් ටස් ගාලා එන්නම්. දැන් කොහෙද උඹ ඔය යන්නේ? මං ටස් ගාලා බාත්රූම් එකට ගිහිල්ලා එන්නම්. වැටුණා පාරට මුටනම් මොන හරිම වුණා. අර පැත්තේනේ බං බාත්රූම් එක තියෙන්නේ. මම මේ බොරුවක් කරේ බං. මං බලන්න ගියේ උඹලා අපේ බාත්රූම් එක තියෙන තැන දන්නවද කියලා. උඹලා දන්නවනේ. මුගේ නම් ඔළුව කොහේ හරි වැදිලාද කොහෙද? ඒ වුණාට මම ඊයේ රෑ යද්දි තිබ්බේ බාත්රූම් එක අර පැත්තේනේ. කවුද දන්නේ ඉතින් අර පැත්තට බාත්රූම් එක ට්‍රාන්ස්ෆර් කරලවද්ද කියලා. මේ නැගිටලා ඉන්නේ. අම්මේ අයුබෝවන් ඉතින්. අයුබෝවන් තමා. ඊ මතක නැද්ද ඊයේ වුණ සිද්ධිය? ඊයේ මොකද්ද යකෝ වුණ සිද්ධිය? බට්ටි නංගි කෙනවත් හීනෙන් කිව්වද දන්නේ නැහැ. ඇයි මතක නැද්ද? ඊයේ රෑ හීනෙන් බාත්රූම් එක කියලා හිතලා කුස්සිය සිංක් එකට චූ කරලා තිබ්බේ. පුතා ඒ කියන්නේ මම ඊයේ රෑ කුස්සිය සිංක් එකට යකෝ චූ කරලා තියෙන්නේ. අරුන්ට ඒක ඇහුණද දන්නේ නැහැ. මේ උඹලට අපේ අම්මා මොන හරි කියන වැහුණද බං? අර උඹ ඊයේ සිංක් එකට චූ කරපු කතාව නේ බං. ඒක ඇහුණා. ඔක්කොම ඉවරයි. මේ දැන්වත් කියපල්ලක උඹලා මාව හොයාගෙන ආවේ ඇයි කියලා. මේක ගනින්කෝ. මේ මොකද්ද යකෝ මේ? චුට්ටි නංගි මට ලියුමක්වත් දෙන්න කිව්වද දන්නේ නැහැ. මේ මොකද්ද මේ? මේ පෝස්ටරයක් නේ බං. පෝස්ටරයක් තමා. කියවල බලපංකො පොඩ්ඩක්. ආඩේ මන්නේ දෙයක්ෝ මේකේ සයිඩ් එකෙන් ඉන්නේ නළු බට්ටෙක් වගේ. ඕක කියවපංකො බං තටමන්නේ නැතුව. හරි බං පොඩි ආතල් එකක් ගත්තේ. අයවෙනි පාරේ කොල්ලු කුරුට්ටෝ විසින් සංවිධානය කරන පළමු වතාවට තිබෙන කලින් වතාවේ තියන්න ගිහින් තොර වුණ මහා බනිස් දන්සල මෙවර පැවැත්ති. යමන් මාත් එන්නම්. බනිස් ගෙඩියක් කාපු කාලයක් මතක නෑ බං. මයිකලෝ මොකද යකෝ? අඩු සීනි වැඩි කහට ප්ලේන්ටි එකට කිරිපිටි පොඩ්ඩක් දාලා බොමුද බං? බිස්කට් එකක් එක්ක. තියෙනවා නම් මටත් දියන්කෝ බං. අපේ ගෙදර සීනිත් නෑ පිටිත් නෑ තේ කොලත් නැහැ. මේක යකෝ. මේ ඒක නෙවෙයි බං මං අහන්න හිටියේ. මොකද බං මේකට මගේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ. ඉතින් බං ඔය දන්සල දෙන්නේ අපිනේ. අපි ඉතින් හිතුවා පෝස්ට් එකට උඹේ ෆොටෝ එකක් දැම්ම නම් හොඳයි කියලා. ඒක මිසා. මොකක් මේ අපි? එහෙනම් මොකටද බං මගේ ෆොටෝ එකක් විතරක් දැම්මේ? අපේ ෆොටෝ දාන්න මේක ඉඩ නෑ බං. ඒකයි. උඹලා ඕක කොහෙවත් ඇලෙව්වෙම නෑනේ. නෑ බං මුළු ටවුමෙම අලවලා උඹට ගෙනාවේ පෙන්නන්න. දැන් ඉතින් තියෙන්නේ දන්සල කරන්න තමා අපි කට්ටියට. එහෙනම් උඹලා දන්සල තියන්න මාව ඇපේට තිබ්බ නේද? හරි ඉතින් අපි දැන් දන්සල තියෙනවනේ. යමන්කෝ දැන් දන්සලට සල්ලි ටිකක් එකතු කරගන්න. ගෙවල් ගාන ගිහිල්ලවත්. දැන් ඉතින් මොනා කරන්නද? මේ සැරේවත් සුප්‍රියට දන්සල දෙමු ඉතින්. නානුවනේ මේ උඹලා දන්සලක් තියෙනවද බං? එහෙනම් උඹලා මට කිව්වේ නෑ නේද? උඹලා මාව අයින් කළාම දැම්ම නේද? මම යනවා. ඒ අඩන් දෙපා බං. අපි ආධාර එකතු කරන්න එකටම උඹලා ගෙදරටයි එන්න හිටියේ. හරි බං මම පොඩි ඇක්ටින් එකක් දාලා බැලුවල මොකද කියන්නේ බලන්න. ළමයිනේ තේ බොණ්ඩලා කට්ටියම. නේ නැන්ද තේ ගෙනල්ලානේ. මේ එකටම කොහෙද බයි යන්නේ? එකටම සෝමසියයි කඩේට ගිහිල්ලා ආධාරයක් ගමු බං. මේ සෝමසියා නම් සල්ලි දෙයි කියලා ෂුවර් නෑ බං. හරි මම දන්නවා සල්ලි නෑ කියන කට්ටියගෙන් සල්ලි උඩට ගන්න ක්‍රමයක්. පහන් ඔබ ගාව රුපියල් 10ක් නැද්ද බං? තලු ගුලියක් ගන්න.
නෑ බං. මුදලාලි සීයේ කොහොමද ඉතින්? සැප සනීපෙන් ඉන්නවද? මේ ෂේප් එකේ ඔය කඩිම බිස්කට් එකක් අරන් මගේ අතට දීහන් ෂේප් එකේ. හිටපන්. මේ උබලානේ වරදක් නෑ බං. කොහෙද යන්නේ උබලා? වෙන කොහෙ යන්නද ඉතින්? අපි මේ මුදලාලි සීයව බලන්න යන්න ආවේ පොඩ්ඩක්. අපි ඔක්කොම ඉතින් ගමේ මිනිස්සුනේ. එකාට එක උදව් කරගෙන ඉන්න ඕනනේ. අපි එහෙමයි ඈ. මුදලාලි මාමත් එහෙමයි කියලා ඉතින් අපි දන්නවා. ඔව් ඒක හරි. මුදලාලි සීයේ මේ වාට බිස්කට් එකක් ගෙනාවා. මොකද ඉතින් බලන් දෙද්දි අතවනවන එන්න බෑනේ. මට නම් උබලා ගැන හරිම සතුටුයි බං. උබලා වගේ කොල්ලෝ අපේ ගමට අනිවාර්යෙන්ම ඕනා. මේ ඒක නෙමේ. අපි මේ ළඟදි දන්සලකුත් දෙන්න හිතාගෙන ඉන්නේ. ඒකට ඉතින් ගමේ මිනිස්සු ඔක්කොම ඉතින් උදව් කරා. අනේ කොච්චර දෙයක්ද බං? ගමේ මිනිස්සු පුළුවන් විදියට උදව් කරනවා ඉතින්. එහෙමද? මේ ගමේ මිනිස්සු උදව් කරන මෑ සුපිරියට. හොදා. මම කිව්වේ උඹලට ඔය සෝමසිය දෙන්නේ නැහැ බං 7-5ක්වත්. ඕන්නම් සෝමසියටත් පුළුවන් දන්සලට පොඩියට ආධාරයක් කරන්න. ඇහුන් නෑ කොල්ලෝ. දන්සලට ආධාරයක් කරන්න. ආධාරයක් නේ බං. මේ ඔය බිස්කට් එක කීයද බං? 350යි. මෙතන 300ක්ම තියෙනවා. එහෙනම් සෝමසියට ගොඩක් පිං ඈ. එහෙනම් අපි ගිහින් එන්නම්කෝ. දන්සලට එන්න ඕනා. හරි කොල්ලනේ. මම එන්නම්. මේ දැන් හෙටනේ තියෙන්නේ දන්සල. දැන් දන්සල තියෙන තැන සුද්ධ පවිත්‍ර කරලා ඒව කරන්න එපා ඉතින්. මේ ඒක නිසා මමයි හිත්‍යයි උප්පුවයි මේ සල්ලි ටික එකතු කරන් එන්නම්. අනිත් ටිකට පුළුවන් දේ වැඩ ටික බලන්න. ගණන් ගන්න එපා කොල්ලෝ ඕව සුළු දේවල්. අපි කරන්නම්කෝ තිතටම. උක්කුන් හිටි වරෙල්ලකෝ එහෙනම් සුමනේ නැන්දලා ගෙදරටත් යමු. යමන්. සුමනේ නැන්දේ. ළමයිනේ මම බැලුවා කවුද කියලා. ඇයි කතා කරේ? නෑ නැන්දේ. අපි මේ සැරේ දන්සලක් දෙන්න කියලා බැලුවේ. ඒකට පොඩි ආධාරයක් දෙනවද කියලා අහන්නයි එන්න කිව්වේ. හැමදාම දග කර ගොබ පැටව් වගේ ඉන්නවට වඩා ඔයගේ බාහිර දෙයක් කරන්නේ කොච්චර හොඳද? දැන් මේ මයිකල් කොල්ලවම ගත්තොත් එහෙම කී දෙනෙක්ගෙන් කාපාලුවා කියලා බැනුම් අහලා ඇතිද? ගහේ ගෙඩි කඩලා ඇද්ද? පොරපොල් කල්ලා ඇද්ද? ඊට පස්සේ උක්කුන් කොල්ලත් එහෙමනේ ඉතින්. මයිකල් කොල්ලත් එක්ක එකතු වෙලා කරන්නෙම ඔයගේ වැඩනේ ඉතින්. ඉච්චි කොල්ලත් එහෙම තමයි ඉතින්. ඒ වගේ කාපාලු කොල්ලෝ ටිකක් මේ වගේ දන්සලක් වගේ වැඩක් කරනවා කියලා අහන්නත් අපිට හරි සතුටුයි කොල්ලෝ. මේ 20 මගේ ආධාරයක් කොල්ලෝ. ඔයාලා හොඳට දන්සල කරන්න. බං අපිට කියපු ඒ වාගෙන හිටපු එකටත් මේ 20 මදිනේ බං. බං මේ 20ට මනවල තියෙනවා සෙලෝ ටේප් එකක් විතර. කමක් නෑ බං. ලද දෙයින් සතුටු වෙලා යන්. වෙසක්නේ. මේ උතන කීයක් තියෙනවද බං? 50500ක් තියෙනවා බං. සුපිරිනේ බං. ඒ කියන්නේ මේ සැරේ දන්සල සුපිරියටම දුන්න හැකිනේ. මේ වගේ දෙයක් කරද්දි වටින්නේ ශබ්දාවයි බං. මට නම් හෙන සතුටුයි. අපි දන්සල දෙන එක ගැන. අපි එහෙනම් ওই 50000 ගානට බනිස් ගෙනල්ලා අරවට එක හදමුකෝ. ඔව් බං. ඔබ කිව්ව කතාව නම් සහතික ඇත්ත. ඔව්. අපි මෙහෙම ඉදලා මැරෙන දවසක් එනවනේ. එදාට අපි මුකුත් අරන් යන්නේ නෑ නිතින්. අපි අරන් යන්නේ මේ කරන පින්පව් නිතින්. එහෙනම් යමල්ලකෝ බනිස් ටික ගේන්න. මේ මොකද්ද මේ? පෝස්ට් එකක් නේද? කොල්ලෝ ටික දන්සලක් දෙන්න වගේ යන්නේ. උන් දෙන දන්සල් හිටලුනේ තියෙන්නේ. ගිහින් බලන්න ඕන. කලින් සැරේත් උන් ඔහොමම කරලා ඉතින් පොල්ල තිබ්බනේ. බං මෙතනද දන්සල තියන්නේ? ඔව් බං. වරෙල්ලා යන්න මේස ටික ගේන්න. අන්න ලොරිය ආවද කොහෙද? අපෝ පණැතුව කුස්සගෙන වරෙල්ලකෝ බං. ඒක ඇත්ත. පණැතුව කුස්සගෙන වරෙල්ලකෝ බං. උඹ මොකද දැන් ඔතනට වෙලා ඉඳගෙන ඉන්නේ? ඇයි අපි කතා වුණේ මම උඹගේ ලේකම් කියලානේ. අමතකුණානේ. හරි ඉඳගනි. ඕන්න ඕක නවත්තලා අපි දෙන්නට උදව් කරන්න වරෙල්ල බං මේක හදන්න. ඔහොමද යකෝ උඹලගේ සභාපතිතුමාට කතා කරන්නේ? ඇයි ලේකම්තුමාට? වරදක් කරත් සිතකින් නොවේ යාළුවා. ඇයි රිදවන්නේ පලිගන්නේ? ඒක ඇත්ත. හරි බං එහෙනම් ඔක්කොම කරලා ඉවරයිනේ. බනිස් ටිකක් ගෙනාවා තැනත් හදලා ඉවරයිනේ. එහෙනම් ඉතින් කට්ටිය මෙහෙට උදේම හම්බෙමු ඉතින්.
එහෙනම් ඉතින් කට්ටියම යමල්ලා ගෙදර. ඒ බලපංකෝ දැනටමත් තියෙන පොලිම. එහෙනම් උඹලා තුන්දෙනාට පුළුවන් බනිස් බෙදන්න මම කොඩිය වනන්නම් ගිහින්. ඊසි අපි බෙදන්නම් බනිස්. මේ වරින් අපි දෙන්නේ පෝලින්වත් බලමු. දන්සල පටන් ගන්නලා. මොනාද අරෝ කියන්නේ? දන්සල පටන් ගන්නලු බං. පෝලි මෙන්න. මල්ලි බනිස් ගෙඩියක් කමුද? යකෝ මෙච්චර වෙලා දන්සලේ හිටියේ බනිස් ගෙඩියක් කන්න තමයි ඉතින්. නංගි බනිස් ගෙඩියක් කමුද? මේ ඔබ හැම එකාගෙන් මහන්න එපා ඉතින් බනිස් කනවද කියලා. පොලිමේ ඉන්නේ බනිස් කන්න තමයි ඉතින්. හරි බං.